20කට වැඩි කාලයක් ලොව වටා කාන්තාවන්ව තිදුල වූ ජෝවිස් හර්බල්. විශ්වාසයි, ගුණාත්මකයි, දීප්තිය සන්නාමයයි. ජෝවිස් හර්බල්. ව්‍යාජ අනුකරණවලට නොරවටි ජෝවිස් හර්බල් නමින්ම ඉල්ලන්න. ඉතින් ඔන්න සේදමාවත මේ සූදානම් වෙන්නේ තවත් වැදගත් කතා බහකට. ඔබ දන්නවා අවුරුදු 20කට වඩා වැඩි කාලයක්, ඒකෙන් දශක දෙකකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලාංකීය වෙළඳපොළ තුර රැඳෙමින් ඔබේත් මගේත් විශ්වාසය තහවුරු කරා වූ සන්නාමය තමයි ජෝවිස් කියලා කියන්නේ. ඉතින් ජෝවිස් තව තවත් ඔබව හැඩ කරන්න, සුන්දර කරන්න, කඩවසම් කරන්න, ලස්සන කරන්න කොහොමද කටයුතු කරන්නේ? මේ ගැන කතා බහ කරන්න අපි සූදානම් වෙන. අපිත් එක්ක මේ කතා බහට සම්බන්ධ වෙනවා ජෝවිස් ආයතනයේ ප්‍රධාන උපදේශිකා රූපලාවන්‍ය ශිල්පිනී රුසානි සල්ගාතු. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. දැන් සාමාන්‍යයෙන් අපි කී සතියේ WhatsApp හරහා වගේ SMS මාර්ගකිනුත් ලැබුණා වූ රූපලාවන්‍ය ගැටලු අතරින් තමයි අද කතා බහ ආරම්භ කරන්න කියලා අපේ ප්‍රේක්ෂක හිතවතුන් අනිවාර්යෙන්ම දන්නවා. එහෙමනම් අද මොකක් ගැනද කතා බහ? අද විශේෂ දෙයක් ගැන කතා කරනවා. මේක නැතිවම බැරි දෙයක් කසුන්. මොකද ෆේස් වොෂ් කියලා කියන්නේ මුහුණ පිරිසිදු කර ගැනීම. අපි නිරාවරණය වෙලා තියෙන මේ මුහුණ සම කියලා කිව්වහම මුළු මුහුණම ශරීරයට ගන්න පුළුවන් මුළු ශරීරයටම. නමුත් මුහුණ පිරිසිදු කර ගැනීම ඉතාමත් අවශ්‍ය දෙයක්. මොකද එදිනෙදා අපි මේ කුණු දූවිලි ගොඩාක් දූවිලි මැද්දේ අපි ඇවිදිනවා, ගමන් කරනවා, වැඩ කරනවා. අවසානයේදී සහ දවස පටන් ගන්න ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ දේ තමයි මුහුණ සෝදා ගැනීම. මේ මුහුණ සෝදා ගැනීමේදී අපි භාවිතා කළ යුත්තේ මොනවද? නිවැරදි ආකාරයට මේ ෆේස් වොෂ් භාවිතා කරන්නේ කොහොමද කියලා අද ජෝවිස් නිෂ්පාදනයන් වලින් මම කියා දෙන්නට යනවා. ඉතින් එහෙමනම් ඔබට තියෙන සම සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවද? තෙල් සහිත සමක්ද, වියලි සමක්ද, කොයි විදිහේ සමක්ද තියෙන්නේ? එතකොට මේ ඕන ෆේස් වොෂ් එකක් මේ ඕන හැමකට පාවිච්චි කරන්න පුළුවන්ද? කොහොමද මේක අපි තෝරා බේරා ගන්නට ඕනේ? කසුන් ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපි සම හඳුනාගත්තාම සමට ගැළපෙන මේ ෆේස් වොෂ් එක තමයි අපි භාවිතා කරන්න අවශ්‍යයි. ඒක මොනවා කොහොමද අපි මේක තෝරගන්නේ? අපි පටන් ගමු ඉස්ලාම් මං කතා කරන්න තෙල් සහිත සමකට. මෙතන තියනවාද? මෙතන පෙන්නලා තියෙනවා. ඉතින් මේවැයකින් මම පෙන්නනවා ටී ට්‍රී කියන ෆේස් වොෂ් එක. මේක ඇවිල්ලා තෙල් සහිත සමක් තිබෙනවා නම් ඔබට භාවිතා කරන්න පුළුවන් ටී ට්‍රී ෆේස් වොෂ් එක. ටී ට්‍රී ෆේස් වොෂ් එකේ තිබෙන විශේෂත්වය තමයි තෙල් සම්පූර්ණයෙන්ම මුණින් ඉවත් කරලා මුහුණට අවශ්‍ය කරන නැවත දිදුලන භාවයක් අරන් දෙනවා. ඒත් එක්කම මම කතා කරනවා ස්ට්‍රෝබෙරි ෆේස් වොෂ් එක. සම වියලියාමක් සිද්ධ වෙන මේ වගේ වායු සමීකරණ තුල එහෙම නැත්නම් අපි සමහරක් වෙලාවට ඕනෑවට වඩා අපි මොහොන වෙහෙස වෙලා තියෙනවා නම් නිදිමරලා තියෙනවා නම් සමේ වියලීමක් වෙනවා. එවිට අපිට භාවිතා කරන්න පුළුවන් ස්ට්‍රෝබෙරි ෆේස් වොෂ් එක. ස්ට්‍රෝබෙරි වල තිබෙන සාරය එකට එකතු කරලා තමයි රෝස් ස්ටෝන් එහෙම එකතු කරලා තමයි මේ හදලා තියෙන්නේ ස්ට්‍රෝබෙරි ෆේස් වොෂ් එක. ඊළඟට මම කතා කරනවා නීම් ෆේස් වොෂ් එක. මොකද මේ නීම් ෆේස් වොෂ් එකේ තියෙන විශේෂත්වය? නීම් ෆේස් වොෂ් කියලා කියන්නේ මුහුණ තෙල් ඒ තෙල් වැඩිවීම නිසා කුරුල ඇති වෙනවා. මේ කුරුල ඇති වෙන සමකට තමයි අපි නීම් ෆේස් වොෂ් එක භාවිතා කරන්නේ. ඊළඟට මම කතා කරන ග්‍රේප් ෆේස් වොෂ් එක. මේ ග්‍රේප් ෆේස් වොෂ් එක ඇවිල්ලා ඕනෑම සමකට all skin types කියලා අපි කියන්නේ. all skin types වලට මේ ග්‍රේප් ෆේස් වොෂ් එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන පපාය කියන ෆේස් වොෂ් එක. පපාය කියන ෆේස් වොෂ් එකේ තිබෙන විශේෂත්වය තමයි තරුණ සමකට ගොඩාක් හොඳයි. ඔබට ගොඩාක් දහඩිය දාමනවා නම් දූවිලි එකට එකතු වෙනවා නම් ඔබ පාසල් යන දරුවක් කියනත් කමක් නැහැ. ඔබ ගුරුවරියක් වුණත් කමක් නැහැ. ඔබට පුළුවන් ඔබ අවුවේ ඉඳලා ආවහම ඔබගේ මුහුණ අපි කියන මේ රෝම කෝප හිරවීමක් වෙලා තිබෙනවා. මේ පපාය වල තිබෙන සාරයේ විශේෂත්වය ඇවිල්ලා all skin types. නමුත් මේක ඉතාමත් උදව් කරනවා මුහුණේ තියෙන දූවිලි කුණු අයින්වත් කරලා මුහුණ හොඳින් පිරිසිදු කරගන්න. අවසානයේදී මම කතා කරන D10 කියන ෆේස් වොෂ් එක. D10 ෆේස් වොෂ් එකේ තියෙන විශේෂත්වය තමයි අපි නිතරම අවුවට ගියාම අපේ හැමේ තියෙන වර්ණය අඩු වෙනවනේ, අවම වෙනවනේ. අපි කියනවා ටෑන් වෙනවා කියලා ස්කින් එක. ඒතර මේ ටෑන් වෙන හැමකට කොහොමද මේ මොන වගේ ෆේස් වොෂ් එකද? D10 කියනම ෆේස් වොෂ් එක ඔබ ඉල්ලලා පාවිච්චි කරලා බලන්න. ඔබට තියෙන විශේෂත්වය ඔබගේ හැමේ තියෙන ඒ දුර්වර්ණ විලා තියෙන හැම නැවත වාරයක් ඔබගේ නැවත මේ මෙලනින් එක පාලනය කරනවා මේ D10 ෆේස් වොෂ් එකේ. මේ ආකාරයට තමයි ජෝවිස් වල තියෙන ෆේස් වොෂස් අද මම කතා කරන්නේ. ඉතින් ජෝවිස් කියලා කියන්නේම අපිට ලැබුණු තෑග්ගක් කියලා හැමෝම දන්නවා. ඉතින් මේ තෑග්ග තවත් තෑග්ගි ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ කතාව අතරතුර අපි ප්‍රශ්නයක් අහනවා. ඔබින් මේ කතාවහේ ලක්ුණා වූ කරුණු අනුව ඒ ප්‍රශ්නය සඳහා හරි පිළිතුරු ලබා දුන්නොත් තෑග්ගි පිට තෑග්ගි ලබා ගන්නත් පුළුවන්කමක් තියෙනවා කියලා ඔන්න මතක් කරා අපි. දැන් මේ හරි විදිහට අපි අපේ සමට ගැලපෙන ෆේස් වොෂ් එකක් තෝරගත්ත ගියමුකෝ.
දැන් අපි ඇයි මේ ජෝවිස් ෆේස් වොෂ් එකක්ම තෝරා බේරා ගන්නට ඕනේ? විසි වසරක විශ්වාසයේ දිනාගෙන ජෝවිස් නිෂ්පාදනයන් පෙළ ස්වභාවික ශාකසාරවල තියෙන ඖෂධීය කොටස් එකට එකතු කරලා තමයි මේ සෑම නිෂ්පාදනයක්ම මේ සෑම ෆේස් වොෂ් එකක්ම සාදලා තියෙන්නේ. ඒ නිසා මෙහි ඇතුළත් වෙලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ කියන්නේ ස්ට්‍රෝබෙරි වල සාරය, රෝස්ටෝන එක, ඒ වගේම පැපල් වල සාරය මේවා එකට එකතු කරලා තිබෙන නිසාම සමට අවශ්‍ය කරන පෝෂණය හොඳින් ලබාගෙන සම පැහැපත්ව තියාගන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් මේ තියෙන අන්තර්ගතයන් නිසාම මේ අවුරුදු ගණනාවක තියෙන විශ්වාසය නිසාම බහුතරයක් දෙනා භාවිතා කරන නිසාම ලැබුණා වූ ප්‍රතිඵල නිසාම තව ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙනවා වෙළඳ පොළ තුළ. ඒ තමයි මේ වෙනකොට ව්‍යාජ අනුකරණයන් සහ විවිධ වූ නිෂ්පාදනයන් ජෝවිස් නමින් ඇවිල්ලා තියෙනවා. එතකොට කොහොමද අපි මේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක මේක තමයි නියම නිෂ්පාදනය කියලා අඳුනගන්නේ? ඔව්. ඔරිජිනල් ගැන කතා කරනකොට මම කැමති මේ ස්ටිකර් එක බලන්න. ඔබ වෙළඳ පොලේදී මේ භාණ්ඩ නිෂ්පාදනය ගන්නකොට ජෝවිස් නිෂ්පාදනය ගන්නකොට මේ ස්ටිකර් තියනවද බලන්න. ඒ වෙළඳ පොලේ ඒ ස්ටිකර් එක ගසලා තියෙනවා නම් ඔබ ව්‍යාජ අනුකරණ වලට අහු වෙන්නේ නැහැ. තවත් දෙයක් තමයි කසුන් මේ නිෂ්පාදනයේ තිබෙනවා කොළපාට ස්ටිකර් එකක් අහලා. එතකොට ආර්ටිෆිෂල් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම ගෙන්වන්නෝ සහ බෙදා හරින්නන්ගේ ස්ටිකර් එක. පොලිතින් කවරයක් තියෙන. ඒතන ව්‍යාජ අනුකරණ වලට භාවිතා කරපු ඒවා නෙමෙයි ඔබ මිලදී ගන්න. ඒත් එක්කම ස්පෝට් ඔන්ලි කියලා තියෙනවා. ඉතින් මේ ආකාරයට මේ තුනම තිබෙනවා නම් ඔබට පුළුවන් ඔබ ගන්නා වූ නිෂ්පාදනයේ ජෝවිස් නිෂ්පාදනයන් ව්‍යාජ අනුකරණ වලට අසු වෙන්නේ නැතුව මිලදී ගන්න. ඉතින් මේ සඳහන් කරපු කාරණා සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් වෙළඳ පොලෙන් මේ නිෂ්පාදනය මිලදී ගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. අනිවාර්යෙන්ම තමන්ගේ සුන්දරත්වය තව තවත් වඩා වර්ධනය කරගන්න. දැන් මෙච්චර ප්‍රොඩක්ට් ගැන කතා කරා, මෙච්චර වැදගත් නිෂ්පාදන ගැන කතා කරත් තාමත් එක්ක තියෙන කාර්යබහුලකම නිසා නැත්නම් නොදැනුවත්භාවය නිසා නැත්නම් කම්මැලිකම නිසා කියලා කියමුකෝ සබන් පාවිච්චි කරනවා කියනකොට තමන්ගේ මූණට. එතකොට මොන වගේ හානියක්ද වෙන්නේ සහ මේ වගේ නිෂ්පාදනයක් භාවිතා කරාම මොන වගේ ප්‍රතිඵලද ලබා ගන්න පුළුවන්? හානිය ගැන මම ඉස්සෙල්ලාම කතා කරන්නම්. සබන් වල තියෙනවා කොස්ටික් සෝඩා. ඉතින් ඒ නිසා මේ කොස්ටික් සෝඩා ඔබගේ හැමත ආලේපනය වෙන්න ඔබ දකින්න යන්නේ ඔබගේ මුහුණේ සුදු පිපිල වගේ තියෙනවා. අලුහම් වගේ පෙනෙනවා. ඉතින් මේ ඔක්කොම හැමත වෙන ආසාදනයන් තමයි. හැමේ තිබෙන වර්ණය ඔබගේ සුසිනිදුභාවය සියල්ල නැති වෙලා. නමුත් ජෝවිස් වල ෆේස් වොෂස් ඔබගේ හැමත ගැලපෙන ෆේස් වොෂ් එක නියමිත ආකාරයට ඔබ භාවිතා කරනවා නම් ඔබට පුළුවන් ඔබගේ හැම අලුත් වෙනවා, හැම ආරක්ෂා වෙනවා, හැමට අවශ්‍ය කරන තෙතමනය ලබා දෙනවා, හැම පෝෂණය වෙනවා. මේ සියල්ල ඔබට පුළුවන් අත්දකින්නට ඔබගේ නිරාවරණය වෙලා තියෙන මුහුණේ වර්ණය ඉතාමත් පැහැදිලිව හොඳින් පවත්වා ගන්න පුළුවන් වෙනවා ජෝවිස් නිෂ්පාදනයන් වල තියෙන ෆේස් වොෂස් භාවිතා කිරීමෙන්. ඉතින් ජෝවිස් නිෂ්පාදන භාවිතා කරන පිරිස නිරන්තරයෙන් මේ වෙනස දන්නවා. Taman කොයිතරම් Tamanට ආදරේද කියන එක ඔවුන් දන්නවා. ඒ නිසා ඔබට ආදරේ නම් ඔන්න පුළුවන්කමක් තියෙනවා මේ නිෂ්පාදනයන් භාවිතා කරන්න. හැමදාමත් එක වගේ සුන්දරව ඉන්න, කඩවසම්ව ඉන්න අපේ කාන්තා පිරිමි පාර්ශවයෙන් දෙදෙනාටම දෙපාර්ශවයට මේ නිෂ්පාදන භාවිතා කරන හැකියාවක් තියෙනවා. ඉතින් අපි හැමදාමත් මේ කතාබහ අතරතුර ප්‍රශ්නයක් අහන ඔබට ත්‍යාග ලබා දෙන්න. ඉතින් මේ සූදානම් වෙන්නේ මෙවර ප්‍රශ්නය, මෙවර පැනය ඔබෙන් අහන්නට. ඒ තමයි වියලි සමකට භාවිතා කළ හැකි සුදුසුම ෆේස් වොෂ් එක මොකක්ද? වියලි සමකට භාවිතා කරන්නට පුළුවන් වඩාත් යෝග්‍ය සුදුසුම ෆේස් වොෂ් එක මොකක්ද කියලායි අපි අහන්නේ. උත්තරේ දන්නවා නම් ඔබට පුළුවන්කමක් තියෙනවා 071 717 44 44 අංකයට WhatsApp කරන්න වගේම SMS කරන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒ හරහා ඉතින් අපි ඔබ ලබා දෙන පිළිතුරු අනුව ජයග්‍රාහකයන් 5 දෙනෙක් තෝරනවා. ඒ ජයග්‍රාහකයන්ට අපි වටිනා ත්‍යාග ලබා දෙන්න සූදානම්ින් ඉන්නවා. දැන් ගියවරත් අපි පැනයක් ඇහුවා. ඒ පැනයට පිළිතුරු ලබා දීලා කවුද ජයග්‍රහණය කරේ කියලායි මේ තිරයේ දිස්වන්නේ. ඉතින් මේ 5 දෙනා තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඔබට හිමි ත්‍යාගයන් ඔබ ලබා දුන්නා වූ ලිපිනයන්ට අනිවාර්යයෙන්ම මේ වෙනකොට ලබා දෙන්නට කටයුතු කරලා තියෙන්නේ. හෙට අනිත් දවසක මේ ත්‍යාගයන් ඔබට ලැබෙයි. එහෙමනම් ඉතින් බොහොම ස්තුතියි ඔබතුමියටත් අපිත් එක්ක මේ කතාබහ සඳහා සම්බන්ධ වුණාට. හිතවත් ඔබටයි මේ ආරාධනය රැඳෙන්නට කියලා හොඳම දේ වෙනුවෙන් ටිවි දෙරණත් එක්ක. වසර 20කට වැඩි කාලයක් ලොව වටා කාන්තාවන් වෙත ඉදුණ වූ ජෝවිස් හර්බල්. විශ්වාසයි, ගුණාත්මකයි, දීප්තිය සන්නාමයයි. ජෝවිස් හර්බල්. ව්‍යාජ අනුකරණ වලට නොරවටි ජෝවිස් හර්බල් නමින්ම එළියන්න.